අද අපි කතා කරන්න යන්නේ සම්භාවිතාවයේ ගානක්. මේක 2017 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 5 වෙනි ගාන. ගාන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සර්වසම බල්බ පහක් පෙට්ටියක ඇත. එම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ ඒවා. පෙට්ටියෙන් අහඹු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත බල්බය පෙට්ටියට නොදමා තවත් බල්බයක් අහඹු ලෙස පෙට්ටියෙන් ඉවතටගෙන පරීක්ෂා කරනු ලැබේ. එතකොට හරි අක්ෂර දෙකක් දීලා තියෙනවා. කොටු දැලක් තමයි පළවෙනි එකේදී අහන ප්‍රශ්නේ. අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. බල්බ ඉවතට ගැනීමේ පරීක්ෂණයට අදාළ නියති අවකාශය දී ඇති කොටු දැලේ කතර ලකුණ යොදා නිරූපණය කරන්න. පිලිස්සුණු බල්බ B1 සහ B2 ලෙසද හොඳ බල්බ G1 G2 G3 ලෙසද දක්වා ඇත. එතකොට දරුවනේ තේරුම් ගන්න ඕන පළවෙනි කාරණය තමයි අපි පළවෙනි අවස්ථාවේ බල්බය අරගෙන දෙවෙනි අවස්ථාවට ඒක දාන්නේ නැහැ. එතකොට පළවෙනි අවස්ථාවේදී B1 කියන එක ගත්තාම දෙවෙනි අවස්ථාවට ගන්න B1 කියන එක ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු 4 තමයි. එතකොට ඉතුරු වෙන්නේ දෙවෙනි අවස්ථාවට ගන්න. පළවෙනි අවස්ථාවේදී B2 කියලා එක ගත්තාම B1 එක ගැටලුවක් නැහැ. හැබැයි B2 එක එන්නේ නැහැ. මෙන්න මේක G1 G2 G3 එනවා. පළවෙනි එකේදී G1 එක ගත්තාම දෙවෙනි අවස්ථාවට G1 කියන එක ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු දෙක එනවා. G2 කියන එක පළවෙනි අවස්ථාවේදී ගත්තාම G1 එක ගැටලුවක් නැහැ. G2 එක එන්නේ නැහැ. G3 එක එනවා. G3 එක පළවෙනි අවස්ථාවේදී ගත්තාම G3 එක එන්නේ නැහැ. ඉතුරු 4 එනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ විකර්ණය රහිත විකර්ණය නැති කොටු දෙලක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක් වත් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලේ වට කර දක්වා එහි සම්භාවිතාවය සොයන්න. රයිට්. එතකොට අවම වශයෙන් පිලිස්සුණු බල්බයක්වත් කිව්වම මෙන්න මේ තීරුවම එන්න එපා. ඒතර මම මේක ලකුණු රවුන්ඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මේ අවස්ථාව වෙනවා, මේ අවස්ථාව වෙනවා, මේ අවස්ථාව වෙනවා, මේ අවස්ථාව වෙනවා. ඒතර දෙවෙනි එකට අදාළව B2 එකට අදාළව මේක ගත්තාම අවස්ථා දෙකේදීම පිලිස්සුණු බල්බයක් ඇවිල්ලා තියෙන්නේ. මේකත් එනවා, මේකත් එනවා, මේකත් එනවා. මම නිකමට මෙන්න මේ අවස්ථාව නිරූපණය කරන එකක් කිව්වොත් එහෙම මේකෙදි කියන්නේ පිලිස්සුණු බල්බයකුයි හොඳ බල්බයක් ඇවිල්ලා තියෙන්නේ. ඒවරද අන්න මේ විදිහට හැම අවස්ථාවක්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ අවස්ථා දෙකක් එනවා, මේ අවස්ථා දෙකක් එනවා, මේ අවස්ථා දෙකක් එනවා. මේක එකක් මම නිකමට කිව්වොත් පළවෙනි අවස්ථාවේදී G2 ඒ කියන්නේ හොඳ බල්බයක් ඇවිල්ලා දෙවෙනි අවස්ථාවේදී ඇවිල්ලා තියෙන්නේ පිලිස්සුණු එකක්. මෙන්න මේ විදිහට කොටු දැලේ මේක වට කරලා පෙන්නන්න ඕන. ඊට පස්සේ මේකේ සම්භාවිතාවය හොයන්න ඕන. ඔක්කොම සිද්ධි මේකේ බල්බ 5යි 5 25යිනේ. නමුත් 5ක් එන්නේ නැහැ විකරණේ නැති එකක් නේ. ඒතර 20ෙන් තමයි ගන්න ඕන. 20ෙන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. ඒතර 20ෙන් 14යි. මේක බෙදන්න පුළුවන් දෙකෙන් 7යි 10යි. උතරේ 10න් 7ක් කියලා තමයි. හරි අපි තුන්වෙනි ප්‍රශ්නෙට බලමු. රුක් සටහනක් දීලා තියෙනවා. ඉහත පරීක්ෂණයට අදාළ සම්පූර්ණ රුක් සටහන පහත දී ඇත. අසම්පූර්ණ රුක් සටහන පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න ඕන. B මගින් පිලිස්සුණු එකක් පිලිස්සුණු බල්බයක් B මගින්ද හොඳ බල්බයක් G මගින්ද නිරූපණය කරයි. හරිනේ. අර අවස්ථාවම ගන්න ඕන. එතකොට අපි දන්නවා රුක් සටහනක මේ අතු දෙකේ එකතුවෙන් එක එන්න ඕන. ඒතර මේක 5න් 3යි නම් මේක 5න් දෙකක් වෙන්න ඕන. මේකේ ගැටලුව තියෙන්නේ දෙවෙනි අවස්ථාවට යනකොට තමයි. හරිද? දැන් පළවෙනි අවස්ථාවේදී හොඳ ඒවා 3යි පිලිස්සුණු ඒවා 2යිනේ. ඒතකොට දැන් මේ පළවෙනියට ගන්නකොට ඔක්කොම බල්බ 5යි හොඳ ඒවා මේකට අත දාලා ගත්තොත් එහෙම හොඳ ඒවා එන්න තියෙන සම්භාවිතාවය 3යි. ඒතකොට ඔක්කොම 5යි 5න් 3යි. ඒතකොට පිලිස්සුණු එකක් එන්න 5න් 2යි. දැන් දෙවැනි අවස්ථාවට යනකොට පළවෙනියට ගන්න එක ආයේ නැවත දාන්නේ නැහැ. මේක චෙක් කරලා ඒක තියාගන්නවනේ. එතකොට මේකේ ඔක්කොම තියෙන කීයද? 4යි. එතකොට මේ 4ෙන් තමයි සම්භාවිතාව එළියන්න ඕනේ. එතකොට
පළවෙනියට ඇවිල්ලා තියෙන්නේ හොඳ එකක්. එතකොට හොඳ එකෙන් එකක් අඩු වෙන්න ඕන. එතකොට තියෙන්නේ 2යි. එතකොට 2යි 2යි ඔක්කොම 4යිනේ. එහෙනම් හොඳ ඒවා 2යි පිලිස්සුණු ඒවා 2යි. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. දෙවැනි අවස්ථාවේදී පිලිස්සුණු එකක් තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඔක්කොම බල්ව 4යිනේ. හොඳ ඒවා කීයක් තිබුණාද? 3ක් තිබුණා. පිලිස්සුණු එකෙන් එකක් තමයි අඩු වෙන්න ඕනේ. ඒක නැවත ආයෙ දාන්නේ නෑනේ. එහෙනම් මෙතන උත්තරේ 4න් 1යි. ඔන්න ඔය විදිහට අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. ගොඩක් වෙලාවට මෙන්න මේ කොටස් දෙක බහුතරය ලියන්නේ නැහැ. අවස්ථාව තමයි අවස්ථා දෙකේදීම හොඳ බල්බයක් ඇවිල්ලා. මේ අවස්ථාව පළවෙනි අවස්ථාවේ හොඳ එකක්, දෙවෙනි අවස්ථාවේ පිලිස්සුණු එකක්. මේක පළවෙනි අවස්ථාවේ පිලිස්සුණු එකක්, දෙවෙනි අවස්ථාවේ හොඳ එකක්. මේක අවස්ථා දෙකේදීම පිලිස්සුණු බල්බයක් ඇවිල්ලා තියෙනවා. සම්භාවිතාවය ගන්න මේ අත දෙකේ ගුණිතයෙන්. එහෙනම් 5න් 3 ගුණ කරන්න ඕන 4න් 2කින්. 3 වරක් 2 6යි, 4 වරක් 5 20යි. මේක මේ අත දෙකේ ගුණිතයෙන් තමයි මේක ගන්නෙ. 5න් 3 ගුණ කිරීම 4න් 2. 3 වරක් 2 6යි, 5 වරක් 4 20යි. මේ අත දෙකේ ගුණිතයෙන් තමයි මේක ගන්නෙ. 5න් 2 ගුණ කිරීම 4න් 1. මෙතන සුළු වෙන ඒවා සුළු කරන්නේ අපි 2 වරක් 1 2යි, 5 වරක් 4 20යි. මේ අත දෙකේ ගුණිතෙන් තමයි මේක එන්නේ 5න් 2 ගුණ කිරීම 4න් 3 3 වරක් 2 6යි 4 වරක් 5 20යි. මේ පියවර දාගත්තට පස්සේ අපිට ඊළඟ කොටසට උත්තර ලියන්න හරි ලේසි. මේක දිහා බලාගෙන උත්තර ලියන්න තියෙනවා. ඔන්න බලන්න 4 වෙනි ප්‍රශ්නේ අහනවා මෙම පරීක්ෂණයේදී ඉවතට ගන්නා ලද බල්බ දෙකෙන් එකක්වත් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වීමේ සම්භාවිතාවය රුක් සටහන ඇසුරෙන් සොයන්න. ඉවතට ගන්නා ලද බල්බ දෙකෙන් එක් බල්බයක් පමණක්. එක් බල්බයක් පමණක් පිලිස්සුණු ඒවා වෙන්න නම් මේ බලන අවස්ථාව අපි ලකුණු කරගත්තොත් එක් බල්බයක් පමණක් තමයි මේ අවස්ථා දෙකේදී පිලිස්සුණු ඒවා වෙලා තියෙන්නේ. එහෙනම් ඒකේ සම්භාවිතාවය කීයද? 20න් 6යි. එකතු කිරීම 20න් 2යි. ඔන්න ඔය දෙක එකතු කරා නම් හරි. බලන්නකො හරයක් සමාන වෙලා තියෙන්නේ 20න් 8යි. මේක සුළු කරන්න පුළුවන් 4න්. 8ට 4 ඒවා 2යි. 20ට 5යි. උත්තරේ ගන්න පුළුවන් 5න් 2යි කියලා.